ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම අලුත් දවසක් අලුත් මාතෘකාවක් එක්ක කතා කරන්නද මම යන්නේ. ඉතින් ගොඩක් දවසකින් මේ වීඩියෝ එක මම දාන්නේ මේක නොදා බැරි නිසා දාන්නේ අතට කියනවනම් වීඩියෝ දාන්න එක මම ටිකක් නතර කරලා ටික කාල තිබ්බා. මොකද හේතුව එක එකනාගේ විවේචන ඉවසන්න බැරුව එක එකක්. කෙසේ වෙතත් දැන් මේ අලුත් දෙයක් ඇවිල්ලා තියෙනවා. මේ මම ලංකාවේ වෙමින් පවතින දෙයක් ගැන කතා කරන්නේ. එකක් අපේ රටේ සංස්කෘතික හා සදාචාරය පිළිබඳව ගොඩක් ගැටලු පැන නැගිලා තියෙනවා. ඉතින් ඒක ගැන මම වැඩි කතා කරන්නේ නැහැ. මොකද හේතුව ඔයගොල්ලෝ දන්නවා හැම එකක්ම ඒ වෙලා තියෙන මොනවාද කියලාත් දන්නවා. ඒවට වෙන දේවලත් මොකද්ද කියලාත් දන්නවා. ඒ වගේම අද වර්තමානයේදී භික්ෂුන් වහන්සේලාට වෙන අකැප කටයුතු පිළිබඳවත් ඔබලා දන්නවා. භික්ෂුන් වහන්සේලා විසින් කරන වැරදි ඔබලා දන්නවා. ඉතින් ඇත්තටම මේක ජාතියට රටට ආදරය කරන හැමෝම මේක අහගෙන ඉන්නවා නම් ඇත්තටම අපේ රටේ පොදු ප්‍රශ්නයක් මේක. ස්වාමීන් වහන්සේලා විසින් දැන් කරන මේ කුඩු ගෙනල්ලා එකපාරක් අහු වුණා. ඊට පස්සේ කුඩු ප්‍රවාහණය කළා අහු වුණා. ඉතින් ඔය වගේ වැරදි ගොඩයි. කාරණා ගොඩයි. ඔව් ඉතින් කතා කරන්න කෙනෙක් නැහැ. කියන්න කෙනෙක් නැහැ. එක පැත්තකින් ආගම විනාශ වෙලා එක පැත්තකින් යනවා. ඒක මොකද මේක කාලාන්තරයක් තිස්සේ යම්කිසි සංවිධානාත්මක පිරිසක් එක්කෝ මේක කරපු දෙයක්ද දන්නෙත් නැහැ. එහෙමත් අපිට කියන්න බෑ. එහෙමත් මට හිතෙනවා වෙලාවකට. මොකද මේ දැන් වෙන වාතාවරණය දැන් වෙන වැඩ අනුව එහෙමත් NGO කාර්යයන්ගේ වැඩ කියලාත් කියන්නත් බෑ. ඒ වගේම ව්‍යංජලිකවාදය කියන එක ලංකාවේ ප්‍රචාරය කරන්න ඕන මේ කරන යම්කිසි යටිමුට්ටු මම දන්නේ නැති ඔය එක පැති තියෙනවා ඇති. කෙසේ වෙතත් අද මම කතා කරන්න යන්නේ කෙටියෙන්ම කියන වගාබිම් පිළිබඳව. අද උදාහරණයක් වශයෙන් මට මේ හිතෙන දෙයක් ලංකාවේ මම ජීවත් වෙන මහනුවර ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ දැන් මම විදේශගත වෙලා ඉන්නේ. අතනම අපේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපේ ජාතියෙත් අපේ මිනිස්සුන්ගෙත් අපේ එකමුතුකමෙත් ලොකු අඩුපාඩු වැරදි තැන් ගොඩක් තියෙනවා. ගැන ඇත්තටම කියන්න වෙනවා මෙතනදී. ඉතින් මේ ගැන කතා කරනකොට ඇත්තටම පළවෙනි දේ තමයි අපේ වගාබිම් මේ විනාශ වේගන යන වගාබිම් පිළිබඳව. සහ අපේ රට ඉදිරියේදී මට තේරෙන හැටියට නම් දැන් මම මේ ගැන කතා කරලා ඇත්තටම කාලයක් තිස්සේම කතා කරලා මට කතා කරලා ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ තේරුමක් නැහැ. අපි කතා කරයි කියලා මේක අපේ රටේ අපි මේ ජාතියට බැලලවත් මේ මිනිස්සුන්ට මේක බැලලා මේක විසඳන්න පුළුවන් කියලා අපි හිතනවා නම් මේක මේට කලින් මේක කරලා මිනිස්සු. ඉතින් අර ඒ ගැන හිත කතා කරන ඉතින් ස්වාමීන් වහන්සේලාත් එක්ක ඉරපත් කරනවා. ඒක වෙනම දෙයක්. එතනත් වැරදි ඇති. නැත්නම් වල වැරදි ඇති. විශේෂයෙන්ම වෙන ආගම් වලට පහර ගැහුවයි කියලා වෙන ආගම්ව විවේචනය කරයි කියලා වෙන ආගම් වලට අපහාස කරයි කියලා බුදුදහමේ තියෙන ස්වාමීන් වහන්සේලාව අද ගිරගෙරවල් වලට දාලා තියෙන තත්ත්වයක් වෙලා තියෙනවා. එතකොට එහෙම වෙනකොට බුදුදහමට අපහාස කරපු දේවල් පිස්සු මේ සෝෂල් මීඩියා වල දැනටත් කරනවානේ. ඒවා කරපු කට්ටිය නිදහස් කරනවා. එතන ලොකු ගැටලුකාරී තත්ත්වයන් ගොඩක් තියෙනවා. කෙසේ වෙතත් අපේ වගාබිම් වල විශාල හානියක් වෙගෙන යනවා. වගාබිම් ඉදිරියේදී ගොවියෝ නෑ වගාබිම් වල වැඩ කරන්න. ඉදිරියේදී අස්සලු නෙලන්න අපේ කුඹුරු ටික අනිවාර්යෙන්ම ඉදිරියේදී අවුරුදු 10ක් 20ක් තව යනකොට විනාශ වෙලා යනවා. මොකද අපේ ගමේම දැන් 1960 ගණන් වල 1950 ගණන් වල 1970 ගණන් වල හිටපු මිනිස්සු තමයි දැන් කුඹුරු කරන්නේ. උන් වයසට යනවා. උන් වයසට ගිහලා මැරලා ගියාට පස්සේ උන්ගේ දූ දරුවෝ කවදාවත් කුඹුරු කරන්නේ නැහැ. ඒක ගැන කතා දෙකක් නැහැ. සමාජය වෙනස් වෙලා, ලෝකෙ වෙනස් වෙලා, ලංකාව වෙනස් වෙලා. ඒ නිසා මට කියන්න තියන්නේ මේ කුඹුරු කියන එක අනිවාර්යයෙන් මේක වෙනස් වෙලා කුඹුරු විනාශ වෙගෙන යනවා. විශේෂයෙන්ම අපේ කෙත්තතු ටික බේර ගන්න පුළුවන් ක්‍රමයක් මම හිතන්නේ නැති කියලා. ආනයනය කරනව ඇරෙන්න බේර ගන්න පුළුවන්. මොකද සමාජය හදන්නද අපි එක එකට ගිහිල්ලා කියන්නද මේ දැන් හොඳ රස්සා කරන්න එපා කුඹුරු කරපන් කියලා. කවුරුත් වර්තමාන තරුණ පරපුරේ කවුරුත් එහෙම කුඹුරු කරන්න දෙන්නේ නැහැ දැන්.
මං හිතන්නේ කරන්නේ කියලා. දැන් අවුරුදු 20 ගණන් වල 30 ගණන් වල ඉන්න තරුණ පරපුර ඔවුන් ගොවිතැන්පත් කරන්නයි කියලා මං කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හිතන්න එපා කරයි කියලා. කරන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම දැන් මෙහෙම සමහර දේවල් තියෙනවා සහෝදරයනේ දරුවනි. මේ ලෝකේ දෙයක් වෙනවා නම් ඒ දේ අනිවාර්යයෙන්ම වළක්වන්න බැරි දේවලුත් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම ඔබට කියන්නම්. රතු ඉන්දියානු ජාතිකයෝ. රතු ඉන්දියානු ජාතිකයේ ලෝකේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වෙන්න කලින් අවුරුදු 10000 ගානකට ඉස්සෙල්ලා ගොඩාක් කාලයකට අවුරුදු ලක්ෂයක් කියන්නත් පුළුවන්. ඒකත් වැඩි මිසක් අඩු නැහැ. ඕන් ලෝක ජීවත් වුණා. දසදහස් ගානක ඉඳලා ලෝක ජීවත් වුණා. ඕන් චීනයේ සහ මධ්‍යම ආසියාව ඉඳලා ඇලස්කාව හරහා තමයි ඇමරිකා එක්සත් ජනපදයේ සහ මේ මුළු දකුණු ඇමරිකාව දක්වා සංක්‍රමණය වෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඕන් ඇත්තටම අද මායා ශිෂ්ටාචාරයක ඉන්කා ශිෂ්ටාචාරයක අද මේ ඇබොරිජින්ස් වරුකෝ අද මේ රතු ඉන්දියානු ජාතිකයෝ රතු ඉන්දියානු ගෝත්‍රකෝ කොහොම මේ ස්පාඤ්ඤ ජාතිකයෝ ප්‍රංශ ජාතිකයෝ ඉංග්‍රීසි ජාතිකයෝ මුංග විනාශ කරලම දැම්මනේ ඔක්කොම. ඇමරිකා එක්සත් ජනපදයේ කියලා රටක් හදලා මේක මුං විනාශ කරලම දැම්මා. ඒ වගේ ඒ විනාශේ වළක්වන්න කිසිම කෙනෙකුට උවමනාවක් තිබ්බේ නැහැ ඒ කාලේ. අන්න ඒකයි මේ ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ ඇත්තටම අවුරුදු 250කට උඩදී 300කට උඩදී බලෙන් අල්ලගත්ත රටක් ඒක. එහෙම රටක් නෑ ඇත්තට. බලෙන් අල්ලගත්ත රටක්. හිටපු මිනිස්සු ටික පන්නා දාලා සුද්ධජා ටිකක් ඇවිල්ලා මේ පදිංචි වුණා. උන් හැමදේම කරේ ඒක. ලංකාවත් විනාශ කරන්න හැදුවා. ඉන්දියානු අර්ධද්වීපත් විනාශ කරලා දැම්මා. සෑහෙන. අද වාසනාවකට පොඩ්ඩක් හෝ ඉතුරු වෙලා තියෙනවා. මේ හම්බෙයොයි සුද්ධොයි උන් දෙගොල්ලෝ මේකයි. උන්ට රටවල් අල්ලගෙන විනාශ කරන්නයි උන් දන්නේ. එච්චර උන්ට ඊට වැඩි දෙයක් කරන්න දෙයක් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ වගාබිම් ටික විනාශ වෙගෙන යනවා. ඉතින් මේ தත්තෙට කල යුතු දේ රජයේ මිනිසුන්ගේ ඇස් ඇරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නමුත් මම දන්නේ රජයේ මිනිසුන්ගේ ඇස් ඇරිලා මේකට යම්කිසි දෙයක් අර යම් දේවල් වල ප්‍රවණතාවයක් තියෙනවනේ. දැන් මොන හරි දෙයක් පටන් ගත්තොත් ඒ දේ පටන් අරගෙන ඒ දේවල් යන ප්‍රවණතාව තියෙනවා. ඒ වගේ කිසි ප්‍රවණතාවයක්වත් අපි අපේ රටේ දකින්නේ නැහැ. අනේක නිකන් නැලවුණු ස්වභාවයක් තියෙනවා. නිකන් ඩල් වෙච්ච පරිසරයක් තියෙනවා. ඇයි කියලා අපිට තේරෙන්නේ නැහැ. ඇත්තටම පව්. අපි කොහිබටද යන්නේ? අපි ඇත්තටම රජයක් පත් කරගත්තේ අවුරුදු 5කට අපි රජයක් පත් කරගන්න උන් පිස්සු ගැල්ලා යනවා යන්නේ. තව රජයක් ඊට පස්සේ උන්ගේ වැරදි හොයන්න තව රජයක් එනවා. උනුත් පිස්සු ගැල්ලා උන් යනවා යන්නේ. හොරකම් කරගන්නේ උන් හොරකම් කරනවා. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? කිසිම පැත්තකින් අන්තිමට අපිට අහන්න දෙන්නේ ඇයි අපිට මෙහෙම උනේ? ඇයි ඒක නැත්නම් ඇයි අපිට මෙහෙම කරේ කියලා. උන් උත්තර දෙයිද ඔයාලට? ඒක හරි දුකයි. මං හිතන්නේ මේ රජයෙන් මං තිච්චර ලොකු පැහැදීමක් මට නැහැ. මං දන්නේ නැහැ ඉතින් වෙයිද නැද්ද කියන එක මං දන්නේ නැහැ. ලොකුවට දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේත් නැහැ. මට ඒ ගැන මම දන්නේ නැහැ අතන මේ ගැන. තාම අවුරුදු දෙකකට ආසන්නට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ට අල්ලල්ලා ඉන්නා මිසක් කරයි කියලා අපිට හිතන්න අමාරුයි. මම හිතන්නේ ඒ නිසා මේගොල්ලන්ටත් මේ කිසිම රජයකටවත් මේ දැනෙන වැඩපිළිවෙලක් නැහැ. මේ රටත් සංවර්ධනය කරන්න, මේ රට දියුණු කරන්න. මම දන්නේ ඇයි කියලා. ඇත්තටම ඒක හරි කනගාටුදායක දෙයක්. අපේ රටට දියුණු වෙන්න දෙන්නේ නැද්ද? ඉන්දියාවේ යම්කිසි බලපෑමක් තියෙනවද? විශ්වයේ වගාබිම් ටික හරියට හදලා මේ ගොවියෝ ටිකක් පදිංචි කරලා ගොවියෝ ජනපදය ව්‍යාප්ත කරලා ගොවියෝ ටික හරියට මේ යුටිලයිස් කරලා මේ වගාබිම් ටික රැකගන්න. නැති වෙච්ච එක නැති වුණා වෙයි කියමුකෝ. තියෙනව ටික රැකගන්න යකෝ. තියෙන වැඩපිළිවෙලක් හරියට සකස් කරන්න පුළුවන් මොකටද? ඒකත් නැහැ. විශේෂයෙන්ම වගාබිම් වල මේ වගා කුඹුරු විනාශ වෙලා යන ගොවියෝ නැහැ. අපේ ගමේ නම් මේක හදටම තියෙන දෙයක්. කරන්න මිනිස්සුනේ. ඒක හරි කනගාටුදායක කාරණයක්. ඉතින් මම හිතුවා වීඩියෝ එකකින් මේ ගැන ජනතාව දැනුවත් කරන එක හොඳයි කියලා. මම දන්නේ මම මේක කොච්චර දුරට මොන පදනමක් මත මට ඒක හිතුණද කියන එක මම දන්නේ නැහැ. නමුත් මට හිතුණා මේ රටට මම ආදරේ. කොච්චර උනත් හරි අපි රටවල සප හොයාගෙන මිනිස්සු යනවා වෙන්න පුළුවන්. මේක අපිට නවත්තන්න බෑ. සමහරව අහන්න පුළුවන් මේ දැන් මං කිව්වොත් එimhe
වර්තමානයේ දුවෙකුට පුතෙකුට අවුරුදු 20 ගණන් වල ඩිග්‍රියක් කරලා ඉන්න කෙනෙකුට මං කිව්වොත් එහෙම මේ ඔයා ගිහිල්ලා මේ උරක් කරන්න කියලා කිව්වත් අනේ ඵලයක යන්න ඔබ දෙයක්ව මට කන්න බොන්න දෙන්නේ. ඒ පඩි උඹලා අපිට දෙනවද කියලා අපි අහන්නේ. කවදාවත් කරන්න යන්නේ නැහැ නේ. ඒකනේ අර්ථ කතාව. උන් කවදාවත් කරන්න යන්නේ නැහැ. ඒ එහෙම අවුලක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක කෙසේ වෙතත් මේ ගැන ජනතාවගේ මිනිසුන්ගේ ඇරේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ ගැන ඇත්තටම දුකයි කියන්නේ. නමුත් මේක කරන්න දෙයක් නැහැ. අපි බලමු ඉතින් ඉදිරියට අපේ රට හැදෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒක තමයි රජයේ සහ නිසි බලධාරීන්ගේ ඇස් යොමු වේවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් ගිහින් එන්න. කුඹුරු කරන්න කවුරුත් නැහැ. කරන්න මිනිස්සු ඇත්තෙත් නැහැ. කරයිද කියලා ඉදිරියට දන්නෙත් නැහැ. වගාබිම් ඔක්කොම පාළු වෙනවා. ඕකෙන් වෙන්නේ පිටරටින් ආනයනය කරන්න වෙනවා අපිට අපේ කියලා දේවල් නැති වෙනවා. ඔය අපේ කියලා දේවල් නැති වෙන ඒවෙන් කුඹුරු අපේ වගා සම්පත කියන්නේ අපේ සංස්කෘතිය සහ අපේ ශාස්ත්‍රීයගත කෘෂිකර්මයේ සහ බැඳුණු සංස්කෘතියේ එක්තරා අංගයක් පමණයි. ගොඩක් දේවල් අපිට දැනටම නැති වෙලා තියෙන්නේ. භාගයක් දේවල් අපිට නැති වෙලා තියෙන්නේ. තව නැති වෙන්න තියෙන සේඩ 25ක් වගේ කොටසක්. ඒ කොටස රැක ගන්න කිසිම කෙනෙක්ගේ කිසිම වැඩපිළිවෙලක් නැහැ. ජාතික වැඩපිළිවෙලක් නැහැ. ඒකයි. ඉතින් මෙහෙම දෙයක් අපිට හිතෙනවා එක පැත්තකින් දෙයක් ඇති වුණොත් ඒක නැති වෙන්නත් එපා. ඒක දෙවුණු තියෙනවා. ලෝකෙ හැටිදී. එහෙමනම් ඒවන මතක් කරන ගමන් ඒකට වගකීම යුතු බලධාරීන්ගේ සිත් යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ සමස්ත ජනතාවක් වශයෙන් මේක රැකගන්න කවුරු හෝ ඉදිරිපත් වෙයි කියලා බලාපොරොත්තුවක් හිත කොනක තියෙන ගමන් ඉල්ලීමක් සහ විශ් එකක් මේක යාඥාවක් වගේ දෙයක් මේක දෙවියන්ට කරන මම ගිහින් එන්නම් ජය වේවා ඔබ සැමට